ඉතින් අපේ මාතෘකාව නැවිල්ලේදී දෙවියන් වහන්සේ කොහොමද මේ ඒකත්වයට අරගෙන ආවේ කියන එක. හරිද? ඉතින් අපි බලමු උප්පත්ති 1:26-27. ඉන්පසු දෙවියන් වහන්සේ අපගේ ස්වරූපය අනුව අපගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යයා වුණු. නේ හිතලා බලන්න මේ වචනේ ඇතුලේ මොනවද ගැප් වෙලා තියෙන්නේ කියලා. අපි ඒ කියන්නේ සුදෝත්‍රීත්ව එකතු වෙලා කියනවා. හරිද? ඒගොල්ලෝ මොකද වෙලා තින්නේ? එකතු නැවිල්ල කරන්න කලින්ම මොකද වෙලා තින්නේ? එකතු වෙලා. එතරම් ඒකත්වය හරිද? ඊට පස්සේ දෙවියන් වහන්සේ අපගේ ස්වරූපය අනුව අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයව වුණු. ඊට පස්සේ බලන්න මම කියන්න නටක් ගලා. ඔහු මුහුදේ මසුන්ද අහසේ පක්ෂීන්ද ගව මහේෂයන්ද මුළු පොළොව තලයේ සියලු වන මෘගයන්ද පාලනය කෙරේවා යනකලසේක. දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා වැවුසේක. දෙවියන් වහන්සේගේම ස්වරූපය අනුව ඔවුන් නවදාළසේක. ස්ත්‍රියද පුරුෂයාද වශයෙන් ඔවුන් වැවුසේක. දැන් මේ දෙවියන් වහන්සේගේ ස්වරූපය ඇතුලේ මට මේ එකපාරට මතක් වෙච්ච දේ තමයි දැන් සත්තුන්වත් මවලා උන්ගෙත් ලේ මස් තියෙනවා. හැබැයි මිනිස්සුව මවන්නේ සත්තුන් මවපු විදිහ අපිට කවුරුත් කියන්නේ නැහැ. සුදු බයිබලයේ කියනවා හැබැයි මිනිස්සුව කොහොමද මැව්වේ? කොහොමද මැව්වේ? දූවිල්ල. ඒ කියන්නේ දූවිල්ලක් අරගෙන සම්පූර්ණයෙන්ම මේ දූවිල්ල ට්‍රාන්ස්ෆෝම් කරනවා. එතන බලන්න දූවිල්ලක් අරගෙන එතන මොකද්ද තියෙන්නේ? අද මොකද්ද? අද පූජාවේ කතා කරන්නේ ට්‍රාන්ස්ෆිගර්. එතකොට දූවිල්ලක් අරගෙන ඒකේ ස්වභාවය වෙනස් කරනවා. කොයි ස්වභාවයටද වෙනස් කරන්නේ දූවිල්ල? දෙවියන් වහන්සේගේ ස්වභාවයට. ඉතින් දිනවා මේක නේද? දූවිල්ල කියන දේ අරගෙන සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. කොතනද වෙනස් කරන්නේ? උන්වහන්සේගේ ස්වරූපයටයි සමානකමටයි. ඒ දූවිල්ල වෙනස් කරපු ස්වරූපය මොකද්ද? මස් සහ රුධිරය. බොඩි ඇන් වර්ධේනවා. දැන් පූජාවේදී මොකද්ද වෙන්නේ කියන එක අපි එතනට යනවා. මේක ගැඹුරු දෙයක්. හරිද? එතකොට මෙතන මේ දෙවියන් වහන්සේ මෙතන කියපු වචනය අනුව මත්ස්‍යද අහසේ පක්ෂයෝද ගව මහේෂයෝද මේ පොළොව තලයේ වසන හැම කෙනෙක්වම එක තැනකට එකතු කරලා මොකද කරන්නේ? ඊට පස්සේ මිනිස්සුව මවන්නේ. ඇයි? ඒක ඒකත්වයක් කරා අරගෙන ඉන්න මිනිස්සුන්ට දෙනවා මොකද්ද මේ දෙවියන් වහන්සේගේ ස්වරූපයේ තිබ්බ ආදි දෙවියන්ගේ ස්වරූපයේ තිබ්බ ආදිපත්‍ය දෙනවා. කාටද දෙන්නේ? දූවිල්ලට දෙන්නේ. මනුෂ්‍යව මවනවා ස්වරූපයෙන් මවලා ලේ සහ මස දීලා අන්තිමට ඒ විතරක් නෙමෙයි ඒ ස්වරූපය ඇතුලේ දෙනවා මොකද්ද? අධිපති කම. ඒ කියන්නේ සියල්ලක්ම මවලා ඒකත්වයක් කරා දෙවියන් වහන්සේ අරගෙන යනවා. කවුද එතකොට ඒකත්වයේ ප්‍රධානියා? ඔව් දෙවියන් ඒ ප්‍රධානත්වය දුන්නේ මනුෂ්‍යය. කොහොමද දුන්නේ? ඒ ස්වරූපයෙන්ම පාලනය කරා. මේ ගැඹුරු දේවල් වල අපි යන්නේ. හරි. ඒ නිසා මනස හරියට තියාගන්න. ඊට පස්සේ කියනවා එයාගේ ඇඟේ කොටසක් අරගෙන ස්ත්‍රියව මවනවා. ඒතකොට බද්ධ වීමක් නේද? ඒකත්වයක් එතරම් වෙන්නේ. ඊට පස්සේ මවලා අන්තිමට කියන උප්පත්ති 2:24 මෙලෙස ඔව්හු කියන්නේ එකම මාංශයක් වන්නෝ. එක මාංශයකට දැන් දෙන්නව එකතු කරනවා. හරිද? ආයස් ට්‍රාන්ස්ෆෝම් කරනවා ස්වභාවය. හරිද?
ඊට පස්සේ අපි යන් ගීතාවලියේ 8 වෙනි ගීතය 5 ඉඳලා 9 වෙනකම්. මේ දෙවියන් වහන්සේගේ ස්වරූපය ඇතුලේ මනුෂ්‍යයට දුන්නේ මොකක්ද? ගීතාවලියේ 8 5 9. මාදෙකන් එහෙත් ඔබ මිනිසා මවා ඇත්තේ දෙවිඳුන්ට පමණක් දෙවනි ලෙසින්. දෙවනි වන ලෙසින්. හරිද? එතකොට මනුෂ්‍යයා මවලා තියෙනවා දෙවියන් වහන්සේට පමණක් දෙවනි ලෙසින්. හැබැයි උන්වහන්සේගේ ස්වරූපේට සමානකමනේ බලන්න ඒකත්වයක් විදියට අරගෙන ඇවිල්ලා හරිද? උන්වහන්සේ එයාගේ ආධිපත්‍ය දෙන විදිය මනුස්සයට. තෙද යස කිරුලක් ඔහු හිස පලන්දන ලද්දේ. මොකද්ද දීලා තියෙන්නේ? තෙද යස ඉංග්‍රීසියෙන් මොනවද තියෙන්නේ? crown of glory and honor. හරිද? මේ මනුස්සයාගේ දෙවියන් වහන්සේගේ ස්වරූපයේ මනුස්සයා බවලා එයාට මොකද්ද දුන්නේ? දෙවියන් වහන්සේගේ ස්වරූපයම දුන්නා මොකද්ද? glory and honor. එතකොට glory and honor. ආදම්ගේ තිබ්බ ස්වභාවය මම කියන්නේ පාපයට වැටෙන්න කලින්. හරිද? ඔබ මැවූ හැමදේ ඔහුට යටත් කළසේක. ඔබ ඔහු මුළු සක්වලට අධිපති කළසේක. දැන් බලන්න මුළු ලෝකෙම මවලා ඒකත්වයකට ගෙනාව කාගේ වටේද? මනුෂ්‍යයා වටේ. හැබැයි මනුෂ්‍යව කවුරු වෙන්නේ නැවුවේ? දෙවියන් වහන්සේ වෙනුවෙන්. හරි. එතකොට ආධිපත්‍ය දෙනවා දෙවියන් වහන්සේ ස්වරූපයේ තියෙන කොටස මොකද්ද? ආදි කිරුල. වහන්සේගේ කිරුල අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ කිරුල නෝරියන් වන කාටද දෙන්නේ? මනුෂ්‍යයා. හරි. ගව බැටළු ආදී සතුන්ද වන සතුන්ද ඔහුට යටත් කළ සේක. අහසේ පක්ෂීන් හා මූදු මත්සුන්ද සත් සමුදුර හැම සතුන්ද කෙරේ අධිපතිකම මිනිසාට අවරාලු සේක. ඔයාලට තේරෙනවද? ඒතකොට මනුෂ්‍යත්වය කියන එක ඇතුලේ දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය උන්වහන්සේ දීලා තිබුණා. කාටද? මුල් මිනිසාට. හරිද? ඊට පස්සේ කියනවා දෙවිඳුනි අපේ සමිඳුනි ඔබේ නාමය ලෝපුරා කොතරම් මහිමාන්විත වන්නේද? කොහොමද උන්වහන්සේ මේ දෙවියන් වහන්සේගේ නාමය ලෝපුරා මහිමාන්විත වන්නේ? ඇයි? ඔයාගේ ස්වරූපය එයාට මොකක්ද ස්වරූපය? ග්ලෝරියන් නෝරියන්. හරිද? ඒ ස්වරූපයම නැති වුණා. මොකද්ද ස්වරූපය? දෙවියන් වහන්සේගේ ස්වරූපය නැති වුණා. ඒ ස්වරූපය නැති වුණා. පාපය කරන්න කලින් ආදම්ගේ දිස්ස සිම්බ ස්වභාවය මේ ස්වභාවය. ඉතින් වැටුණායින් පස්සේ මොකද්ද උනේ? ඒ ස්වභාවය දූවිල්ලට දුන්න දෙවියන් වහන්සේගේ ස්වභාවය නැති වෙලා ඒ වෙනුවට මොකද්ද උනේ? අනිත් පැත්තට නපුරු ස්වභාවය ඇතුළාන්තේ වතුරන්කුවා. මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් තුන්ආදානාවේ තියෙන අපේ මොකද්ද වචනය තේමද මාංශුණය අවසමවල වාසය. ඒකේ අනිත් පැත්ත කන පිට ගෑවා. නපුරා මොකද්ද උනේ? අපිත් එක්ක වාසය කරන්න මාංශගත වුණා. ඒ වගේම අපිත් එක්ක වාසය කරන්න පටන් ගත්තා. බලන්න මේක තියෙනවා යෙසායා 59:4-5. ඉතින් මේ වැටීමට හේතුවක් තියෙනවා. ජීටි මට ඊයේ මේ වොයිස් මැසේජ් ජීටි හැමතිස්ස යට තේරෙන්නේ දෙයක් තියෙනවා නම් වොයිස් මැසේජ් එකකින් මට දාන්න. හරිද? මොනවද දාන්නද? අභිලංග මාර දෙයක්නේ. මං ඇයි ඊට පස්සේ කියනවා මේ බලන්නකො මේ ඒව මවලා තියෙන්නේ දෙවියන් වහන්සේ ආදම්ට මේ විස්තරය කිව්වයින් පස්සේ ඒ කියන්නේ මේ ගහේ ගෙඩි කන්න එපා කිව්වයින් පස්සේ තමයි
ඒවද මවලදී බලන්නකො ඉතින් ඒව දන්නේ නැහනේ විස්තරේ. හැබැයි අපි අවුරුදු දෙකකට කලින් ඒක මෙහෙම මෙතනම කතා කරා. මම ටොක්ක්ක් දෙනවා කියලා අදාවා. ඒක තමයි ලියා ගන්න. හරිද? ඉතින් මම හරි ආසයි ඉන්දියම ප්‍රශ්න අහද්දි. ඒ කියන්නේ මේ අතුලාන්තේ ඒ දේවල් රිවීල් වෙන්නේ අපි ඒක ඇතුලේ ඉති. හරිද? ඉතින් ඒ ආව ප්‍රශ්නෙට පිළිතුරු මොකද්ද දෙන්නේ? පිළිතුරු ඇවිල්ලා ආදම් එයා දෙවියන් වහන්සේට දීපු පණිවිඩ ඒවට දුන්නේ කමියුනිකේට් කරේ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඔයා දෙවියන් වහන්සේගේ වචනේ කමියුනිකේට් කරන්නම ඕනේ. සහ මම දන්නේ නැති දේ මම ගිහිල්ලා අහගන්නත් ඕනේ. දැන් නීතිය සම්බන්ධව අරන් බලන්න. නීතිය ස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා රටක. මම නීතිය දන්නේ නැතුව මම වැරදි කරද්දි ඒක අදාළ වෙන්නේ නැහැ. ඔයා කොහොමවත් වැරදි. ඊට පස්සේ මොකක්ද කියන්නේ? වැරදි කළ ඔක්කොම කළ මොනවද කියන්නේ? ඒව කියන අයියෝ සර්පයා මාව රැවට්ටුවා. මමත් කෑවා. හරිද? හැබැයි වෙච්ච දේ මොකක්ද උනේ? හරිද? ඒක තමයි මෙතන. අපි බලමු යෙසායා 59:4. මම මෙතන ඉඳන් ගන්නම්. හරිද? මෙතන කියන යුක්තිසහගත නඩු කියන අවංක සිතින් උසාවියට යන කෙනෙක් නැත. හරිද? ඒ කියන්නේ යුක්තිසහගත විදිහට නඩු කියන එකකුයි අවංක සිතින් උසාවියට ගිහිල්ලා හරි දෙය කියන එකකුයි නෑ. මොකද්ද මෙතන වෙන්නේ? මම මාව බේර ගන්න උත්සාහ කරන්නේ. ඔයා පැමිණිලිකාරය උඹ බේර ගන්න උත්සාහ කරනවා. විත්තිකාරය උඹ බේර ගන්න උත්සාහ කරනවා. ලෝය උඹගේ වෙන ලෝය සමහර කරන්නේ. හරිද? ඒ නිසා තමයි පාස්කු ප්‍රවාහයේ අපිට කවදා යුක්තියක් බලාපොරොත්තු වෙන්න. ඒක දෙන්නාසේ තමයි යුක්තිය ඉෂ්ට කරන්නේ. ඊපස්සේ කියන වාර්තය කියන්නේ ඔව්හු නිරාර්ථක පැමිණිලි විශ්වාස කොට බොරු කියන්නේ. නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහි කරන්න ඕය. දැන් මොකක්ද උනේ? නපුර ඒව පිළිසිඳ ගත්තා. මාංශගත කරගත්තා. ඒක මොකක්ද උනේ? ඒ බොරුව අපි අතරේ රෝපණය වුණා. දැන් මොකද්ද බොරුව? හරිද? උඹලා මේ දෙවියන් වහන්සේ වගේම වෙනවකෝ මේ ඊර්ෂ්‍යාවට කියන කතාව. හැබැයි ඔබ දැන්ම දෙවියන් වහන්සේගේ ස්වරූපය අහනවා. තෙද යස කිරුල ග්ලෝරියා නොන ඔයාගේ ඉස්සමුඩ දෙවියන් වහන්සේ කියලා ඉවරයි. අර කියපු බොරුවට හවු වෙලා බොරුව මාංශගත කරගත්තා. බොරුව මාංශගත කරගත්තේ මොකක්ද උනේ? අර සම්පූර්ණ ස්වරූපයම නැති වෙලා මේ නපුරු ස්වරූපය, යක්ෂයාගේ ස්වරූපය, සර්පයාගේ ස්වරූපය ඇතුළු වුණා. එතකොට දැන් ඔයාගේ ඔළුවේ තියෙන මොන කිරුලද? තෙදයස කිරුලද? ග්ලෝරිය and honor නෑ. යක්ෂයාගේ ස්වරූපයම තමයි. ඊට පස්සේ බලන්න මාර්ගය. දැන් මං කොහෙදා එම්බා පොළොන් වංශයේ එන්නට තිබෙන උදාසීන් පලා යවන්න නුඹලාට ආවාද කරේ කවරෙක්ද කියලා ඊට පස්සේ කියනවා මතේ වල මොනවද කියන්නේ? එසේනම් මතේ කියන්නේ ඔබ පසුතැවි සිත් හරවා ගත් බව ඔබේ හැසිරීමෙන් පොළොන් වංශය කියලා කතා කරන්නේ. පොළොන් වංශය කියන්නේ මම කිව්වා වැටීම ඇතුළේදී දෙවියන් වහන්සේ සාප කරනවා. ඔබේ සීඩ් එකයි ඇගේ සීඩ් එකයි අතර බද්ධ වෛරයක් ඇති කරනවා. ඒතකොට මේ පොළොන් වංශය ගැන දෙවියන් වහන්සේ බයිබලයේ හැමතිස්සෙම කතා කරනවා. පොළොන් වංශය කියන්නේ යක්ෂයාගේ වංශය. හරිද? ඒතකොට මෙතන කියනවා නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහි කරන්න ඕය. උඩ යන්න. පොළොන් බිජු රකින්නසේ ඒ කියන්නේ මකුණු දැල් පියනසේ උපායන නිරදන්න ඕය කියලා ඒව ඇඳ ගන්නවලු හරියට මකුණු දැල් ඇඳගෙන වහනවා වගේ. හරියට නිකන් අරගොල්ල පාපය කරලා කොලාතු එල්ලගත්තා වගේ නඩන භාවය ලැජ්ජාව කොලවත් වලින් වහන්න බෑ පාපය කරලා. ඒක තමයි මේක කියනවා උඹලා හරියට මකුණු දැල් වලින් රෙද්දක් ඇඳගත්තා වගේ කොහොමද තියෙන්නේ? මොකක්ද ඊට පස්සේ පොළොන්
අන්න පොළොන් විජු අනුභව කරන්නෝ නසින්න ඔය. ඒ කියන්නේ පොළොන් විජු අනුභව කරන අය කියලා කියන්නේ කවුද? මේ යක්ෂයා මාංශගත කරගත්ත අය. එතකොට යක්ෂයා මාංශගත කරගත්ත අයට වෙන්නේ මොකද්ද? ඒ යක්ෂයාගේ ස්වරූපයටම ඇතුල් වෙන්නේ. එතකොට අතන දෙවියන් වහන්සේ දීපු ආයත් කියන glory and honor, the crown of glory and honor මේ ස්වභාවය අයින් වෙනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේට දැන් ලොකු ප්‍රශ්නයක් එනවා. මොකක්ද දෙවියන් වහන්සේගේ ප්‍රයත්නය මේ වැටිච්ච මිනිස්යව යලි ඒ තැනට දාන්න. ඕක තමයි මේ උප්පත්ති පොතෙන් ආපු ඊට පස්සේ පොත් වලට ඇවිල්ලා දිවසියෝ රේවලා හැමෝම වේලා කරන්න ගිය වැඩේ මොකද්ද? මේ ආදම් පව් කරන්න කලින් තිබ්බ ස්වභාවයටම අපිව යලි ඇතුළු කරන්න. ඕක තමයි වෙන මොකුත් නැහැ. හැබැයි අපිට දැන් බර වැඩි වෙලා තියෙනවා මොනවලද? රිචුවල්ස් වල. වත්පිළිවෙල. ප්‍රශ්නේ මොකක්ද දන්නවද? වත්පිළිවෙල අපිට සභාව ඇතුලේ දීලා තියෙන්නේ ඒක තුලින් සුද්ධවන්ත වෙන්න. හැබැයි අපි ඉන්නේ මොන ස්වභාවයේද? මොන කේන්ද්‍රේ? සෝකේන්ද්‍රේ. අපිට කවදාවත් දෙනින් එළියට එන්න බෑ. දේව කේන්ද්‍රයට ඇතුළු වෙන්නේ නැත්තම්. ඒක තමයි චතාරික කාලයේ මුලින්ම කියන වචනේ මොකද්ද? දූවිල්ලෙන් හැදුණු මොනසක් දූවිල්ලටම හැරෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඔබේ ස්වභාවය දැයි මොකද්ද ඔයගලන්ට තේරෙනවද ඒක? මම දැන් ඉස්සෙල්ලා කිව්වේ ඒක. දූවිල්ල තමයි අරගෙන උන්වහන්සේගේ ස්වරූපයට සමානකමට ලේයි මසුයි දීලා වෙනස් කරේ. කොහොමද වෙනස් කරේ? අධිපතිකම දීලා දෙවියන් වහන්සේගේම ස්වභාවය දීලා ඒ ස්වරූපයම දීලා හැබැයි මේ මුළු ලෝකෙම ඒකත්වයකට අරගෙන එන්න. හැබැයි දැන් දූවිල්ලෙන් හැදිච්ච මිනිස්සුවා දූවිල්ලට පරිවර්තන වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා විනාශ වෙලා. හැබැයි එක දෙයක් කරන්න පුළුවන්. මොකද්ද? වතෛරාගන නෙවෙයි. හැබැයි ඇත්තටම හිතෛරා ගන්න තැන ඔබ පශ්චාත්තාපයට ඇතුල් වෙනවා. මම කිව්වා ගිය සැරේ ඒ පශ්චාත්තාපයේ කඳුළු වලින්ම තමයි ඔබගේ හදවත බෞතිස්ම වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? මම කිව්වා. ඔය මුල් පාපය කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ඒකයි ඒ අපිට දීලා තියෙන කිසිම රිචුවල් එකක නැත්තම් මොකද ඒකේ වචනේ? වත්පිළිවෙල ඇතුලේ අපිට දෙවියන් වහන්සේව යලි ලබා ගන්න බැරි හේතුව ඒකයි. ඒ වත්පිළිවෙලක් විතරමයි අපේ හදවත ඇතුලේ බෞතිස්මය තුනේ නැත්නම් ඒක තමයි නිකදේමුස් ආපු වෙලාවේ කියන්නේ ජේසු ඔබ born again උනේ නැත්තම් ඔබට කවදාවත් දේව රාජ්‍යයට යලි ඇතුල් වෙන්න දේව රාජ්‍යයට ඇතුල් වෙනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. මොකක්ද? අර තෙද යස කිරුල glory and honor ආපහු ඔයාට තේරුණාද? මේක සරල දෙයක්. හැබැයි අපිට දීලා තියෙනවා ගොඩාක් දේවල්. ඒක ඇතුලේ අපිට මේක හොයාගන්නත් සමහර කන් බැරි වෙලා. අපි ඉපදිලා බෞතිස්ම වෙලා මැරිලත් යනවා මේක හොයාගන්න. හැබැයි අපි හිතනවා අපි ගොඩක් දේවල් කරානේ. අපි පල්ලි කීසරයකට මම 3 සැරයක් පල්ලි ගියේ එකේ දවසට. හැබැයි ජේසුස් වහන්සේ පව් කරා කියන්නේ කාටවත් හොයාගන්න බෑ මන් කරපුවා. අය වෙන ඊටත් වැඩිය කියලා තියෙනවා. ප්‍රමේයක් බලන්න. ජේසුස් මුල බලන්න නෙමෙයි. හරිද? එතකොට දැන් මොකද්ද දෙවියන් වහන්සේගේ ප්‍රයත්නය ඔබ මම වෙනුවෙන් මට කියන්නේ? මොකද්ද මේ? සභාවක් හදලා ඒකත් එකතු කරලා ඔක්කොම කරලා කරන්න හදපු වැඩේ මොකද්ද? අර crown of glory and honor නැවත ආදම් සායව මවලා පව් කරන්න කලින් ස්වභාවයට ඔබ නැවත අරගෙන දැන් ප්‍රශ්නයක් තියෙනවා මේක කාටත්ම කරන්න හම්බුනේ මොසෙස්වත් ඒවලා ඔක්කොම කරලා ඒ කියන්නේ දැන් අනිත් එක තමයි ස්වභාවයේ ස්වරූපය ඇතුලේ මේ එක වචනයක් තියෙනවා. ඒ කියන්නේ මේකේ හීබ්‍රු වචනය මම ඒක තමයි අත්‍තරම දේශනාව දෙන්නේ ගියේ. හැබැයි දේවනාස් වෙනස් කරා. මේකේ තියෙනවා ඉමේජ් සලෙම්. හරිද? දෙමුත් කියලා කියන්නේ සමානකම. මේකේ
ලොකු තේරුම තමයි මේ සෙවණැල්ල කියන එක. ඒ කියන්නේ සෙවණැල්ල කියලා කියන්නේ දෙවියන් මගේ සෙවණැල්ල කියන්නේ මගේ සෙවණැල්ලේ වෙනස් වීමක් ඒක හැමතිස්සෙම සම්බන්ධයි. ඒ සෙලෙන් කියන වචනය ඇතුලේ ස්වරූපය කියලා කියන එකේ හේබ්‍රු බයිබලයේ අනිත් අදහස තමයි දෙවියන් වහන්සේගේ සෙවණැල්ල තමයි කවුද? මනුෂ්‍යයා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගෙන් වෙන් වෙන්නට මනුෂ්‍යයට කිසිම ඉඩක් දෙවියන් වහන්සේ යන තැන එයා යනවා සෙවණැල්ල. මේ සෙවණැල්ල නැතුව ගියා මේ පාපෙත් එක්ක. ඒක තමයි උන්වහන්සේගේ හඬ අහන්න ඒ ස්වරූපේ විඳින්න බැරුව ගියයි සුද්ධවන්ත මවපු මනුෂ්‍යයා අසුද්ධ කෙනෙක් බවට පත් වුණා. දැන් මම කිව්වා දෙවියන් වහන්සේගේ ප්‍රයත්නය මොකද්ද? මේක යාපස්සට ආයේ ගෙනියන එක. දැන් ජූ ටර්න් එකක් ගහලා ගහන්න ඕනේ නේ. මං කියනවා ජූ ටර්න් එක තමයි කොහෙද? කුරුසේ. දැන් ඔයගලන්ට මේක ගොඩක් වෙලාවට තේරෙන්නේ නැහැ. හේතුව මොකද? අපි සිංහල භාෂාව ඇතුලේ සමානක් කරලා බයිබලයේ කියවුවාම අපිට තේරෙන්නේ නොතේරෙන ඒවා වෙනස් වෙනවා. හැබැයි හේබ්‍රු භාෂාව ඇතුලේ අපි දැන් අහලා තියෙනවා සුදු බයිබලයේ ඇතුලේම මොකද්ද? ජේසු ඇවිල්ලා මේ ස්වරූපෙට වෙනස් කරන්න ජේසුට කියනවා නව ආදම්. නැත්නම් දෙවෙනි ආදම් නව ආදම්. ඇයි ජේසු කොහොමද යාව හැදුන්නේ? මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා නෙමෙයි ගොඩක් වෙලාවට යාව හැදුන්නේ. කොහොමද හැදුන්නේ? Son of man. මනුෂ්‍ය පුත්‍රයා. ඇයි එහෙම හැදුන්නේ? මනුෂ්‍ය පුත්‍රයා කියන එකේ බයිබලයේ හේබ්‍රු භාෂාවේ තියෙන්නේ බෙන් ආදම්. බෙන් ආදම් කියලා කියන්නේ කාගේද? ආදම්ගේ පුත්‍රයා. ආදම්ගේ පුත්‍රයා. මනුෂ්‍ය පුත්‍රයා. මනුෂ්‍යය කියලා කියන්නේ ආදම්. හරිද? මනුෂ්‍ය කියන්නේ ආදම්. ඒක රෂේන්ද්‍ර, අමිල, දවිඳු, රෙබේකා, චමරි වගේ නම නෙවෙයි. ඒව කියලා කියන්නේ ස්ත්‍රිය. ඒ නමක් නෙමෙයි. ඒතකොට ආදම් කියලා කියන්නේ මනුෂ්‍යයා. ඒතකොට මනුෂ්‍ය පුත්‍රයා. මනුෂ්‍ය පුත්‍රයා කියන්නේ බෙන් ආදම්. බෙන් කියලා කියන්නේ son ආදම්. කාගේ පුතාද? මනුෂ්‍යයා මුළු මවපු මනුෂ්‍යයාගේ පුත්‍රයා. දැන් ප්‍රශ්නයක් තියෙනවනේ අපිට. දැන් බලන්න අපිට වෙච්ච දේ. මේක හොඳට බලන්න. අවබෝධයට ගන්න හරිද? උපත්ති 5 3 මොනවද කියන්නේ? ආදම් වයස අවුරුදු 130ක් වූ විට කියන්නේ තමාගේම සමානත්වය හා ස්වරූපය ඇති පුතෙක් ඔහුට ලැබුණි. මෝට සෙත් යන නම තැබියේ. දැන් දෙවියන් වහන්සේ ලෝකේ මවල උන්වහන්සේගේ ස්වරූපයට මනුෂ්‍යව දුන්නා. මනුෂ්‍යයා ඒ ස්වරූපය අයින් කරගෙන තමන්ට යක්ෂයාගේ ස්වරූපේ, නපුරාගේ ස්වරූපේ ගත්ත විතරක් නෙවෙයි. දැන් මොකද උනේ? ආදම්ට හම්බ වෙන්න ඕන පුතා කොයි ස්වරූපෙන් ධර්මයෙන් ඉන්න ඕනේ? උන්වහන්සේගේම. හැබැයි දැන් එතනින් පස්සේ මොකක්ද උනේ? මේ හම්බ වෙච්ච දරුවෝ ඔක්කොම ආදම්ගේ ස්වරූපෙටයි සමානකමටයි තමයි පුතු. තේරුණාද මම මේ කියන්නේ? ඒතකොට ඒ පුතාව බිහි වෙන්නේ පොළොන් බීජ ගත්ත උන්ට මොකද වෙන්නේ? කාපුන්ට ඒ බීජම තමයි ඇතුලේ. දැන් ඒක තමයි අපි කියන්නේ. අපි මම හැදිස්සේ මතක් කරනවා. ඒ අම්මාගේ පුත්‍රයෝ ඔබට බෑ. අඬගසම්ම ඒ කඳුළු විලේ යඩාවැලි පිය ඔබට බෑ. නැයි මේ ඊට පස්සේ බිහි වෙච්ච හැම දරුවම පරම්පරාවට ඒකත්වය කරා එන්න දෙවියන් වහන්සේ මවු මිනිස්යාව මේ ස්වරූපයෙන් අය අරු ඇවිල්ලා ඒකත්වයක නෙමෙයි උ බෙදීම කරන එක නපුර කියන්නේ. ඒතොර ඒ බෙදීම හැමතිස්සෙම ඇති වෙනවා. මොකද උනේ කායින් සහ ආබෙල් ආදරේ සහෝදර දෙන්නෙක් ඉන්න ඕන අන්තිම මොකක්ද උනේ? මරලම තමන්ගේ ජීවිතෙන් සහෝදරයව අයින් කරලා ඔය ස්වරූපයම තමයි දිගටම යන්න. දැන් මේ මෙතනදී ඔයගලන්ට එන්න ඕන දේ තමයි ආදම්ගේ ස්වරූපයටයි සමානකමටයි ඊට පස්සේ මිනිස්සුන්ව ජෙනරේෂන් ටු ජෙනරේෂන් පෙළපදින් පෙළපද ඔබගේ මගේ ස්වභාවය වෙනස්.
ඒ වෙනත් වෙච්ච ස්වභාවය ආපසු හරවන්න තමයි ආදම්ගේ පුත්‍රයා විදිහට දෙවියන් ජේසු උන්වහන්සේ වඳුනා දුන්නේ. Son of man. Ben ආදම්. මනුෂ්‍ය පුත්‍රයා. හරිද? ජේසු අපිට අවශ්‍ය වෙන්නේ ඒකයි. මේ ස්වරූපය වෙනස්. හරිද? එතකොට තමයි අපිට මේ born again සිදුවීම. හරිද? born again කියන මේ දේ අපේ ජීවිතේට අවශ්‍ය මොන දේ කරන්නද? අර ස්වරූපෙට යලි. ඒ කියන්නේ ආදම්ගේ ස්වරූපයෙන් අපි ඉන්නේ දැන්. හැබැයි දෙවියන් වහන්සේ ආදම්ට තමන්ගේ පුත්‍රයව දෙන්න ඕන ස්වරූපය උන්වහන්සේගේ ස්වරූපේ නමුත් වැඩේ අවුල් වුණා. දැන් අපිව යලි ඒ කියන්නේ මැවිල්ලේ ඒකත්වේ නැති වුණා. දැන් ජේසුගේ වටේ තමයි මැවිල්ල ආයෙ එකතු කරන්න යන්නේ දෙවියන් වහන්සේ. හරිද? ඒතර අපි මේකේ ගම්මු ජුවාම් 3:14 අපි හැමෝම දන්න එකක් මේක. මාතේ කියන පාලු කරේදී මෝසෙස් සර්පයා එසවූ ලෙසම මොකද මේ? මනුෂ්‍ය ඒ කියන්නේ බෙන් ආදම්ගේ පුත්‍රයා. ජේසුස් වහන්සේ උන්වහන්සේ ඇදුනේ එහෙමයි. උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා සෑම දෙනම සදාතන ජීවනය ලබන පිණිස ඔස්සවනු ලබන්නට ඕනෑ. මොකද්ද මෙතන කියන්නේ? අතන ඵලය මොකද්ද? පාපය කරද්දි තිබ්බ ගස් දෙකක් මම කිව්වා. එතකොට හොඳ නරක ඵලය ඒගොල්ලෝ කෑවා. එතකොට මොකක්ද උනේ? අනිත් ගහේ ඵලය වල ගන්නට හම්බුනේ නෑ. මොකද අනිත් ගහේ ඵලය සදාතනික වෘක්ෂය, ජීවන වෘක්ෂය. හරිද? එතකොට මේ දෙවියන් වහන්සේගේ ස්වභාවය හැමදාම තියෙන්න පුළුවන් වෙච්ච ස්වභාවය මොකද්ද? ජීවන වෘක්ෂයෙන් අනුභව කිරීම. එතකොට ක්‍රිස්තුස් වහන්සේ බෙදර කියනවා පාලු කරේදී මෝසෙස් සර්පයා එසවු ලෙසම මනුෂ්‍ය පුත්‍රයා නම් එසවෙන්නට ඕනේ. ඇයි? උන්වහන්සේ කෙරෙහි අදාළ හැම දෙනාම සදාතනික ජීවිතය ලබන පිණිස. දැන් දෙවියන් වහන්සේගේ වචනය ආදාමුයි ඒවයි හරියට අදා ගත්තා නම් පාපයට වැටෙන්න තිබ්බ ඉඩ පොඩිල්ම ඇයි? පාපයට වැටුනේම නිකම්ම වචනයක් කියලා නෙමෙයි. දෙවියන් වහන්සේගේ වචනයම අරගෙන ඒකෙන්මයි පාපයට වැටුනේ. ආම් ප්‍රශ්නේ කොයි වගේද? දෙවියන් වහන්සේ කිව්වේ නෑ මේ හැම ගහෙම ගෙඩි කන්න එපා කියලා කිව්වේ නෑනේ. එකක විතරක්. හැබැයි යක්ෂයා ඇවිල්ලා කොහොමද කියන්නේ? උන් කියන්නේ කිසිම ගහක ගෙඩි ගන්න එපයි කියපු කතාව ඇත්තද? ඒ වාක්‍යය. කොහොමද හම් කියන්නේ? හරිද? දෙවියන්ගේ වචනය වෙනස් කරලා. එතකොට විතර බලන්න. දෙවියන් වහන්සේ ලෝකයාට කියන්නේ කොතරම් ප්‍රේම කළ සේක්ද කීවොත් ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වද ලොවට දෙවා වදාළසේක. එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවි සදාතන ජීවනය ලබන පිණිස. දැන් ඔයගලන්ට තේරෙනවද? ඒ කියන්නේ ජේසු ආදම්ගේ පුත්‍ර භාවය ගත්තේ මිනිසෙක් විදියට. නමුත් දෙවියන් වහන්සේ කොච්චර ආදරේද කියලා නම් එයාගේ පුත්‍රයා වෙනවා කාගේ පුත්‍රයා විදියට පෙනී ඉන්නද? දේව පුත්‍රයෙක් විදියට නෙමෙයි, නමුත් මනුෂ්‍ය පුත්‍රයෙක් විදියට පෙනී ඉන්න. ඇයි? ඒක තුලින් ආපහු අනිත් පැත්තට හරවලා ජේසුගේ පාමුල නැත්නම් ජේසුගේ වටේ මේ ඒකත්වය ආපහු ඇති කරන්න ඕනේ. හරිද? ඒතර බලන්න මේක කොච්චර උප්පත්ති පොතේ මැවිල්ලට සම්බන්ධ වෙනවද? ඔයගලගේ ඔළුවේ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්නයි මට ඕනේ. හේතුව මොකද්ද? උප්පත්ති පොතේ මැවිල්ලේ කතාව තමයි හැම එකටම කනෙක්ට් වෙන්නේ කියලා කියන්නේ. ඔයගොල්ලෝ මේ කියන ජේසුගේ හැම වචනයක්ම කොතනද අන්තිමට කනෙක්ට් වෙන්නේ? මැවිල්ල. හරිද? එතකොට ස්වකීය ඒකදාන පුත්‍රයාණන්ව වුවද ලොවට දෙවා වදාලේ එසේ කලේ උන්වහන්සේ කෙරේ අදහන සියලු දෙනාම. පාපයට වැටෙන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? වචනය ඇහෙන්නේ
නෑ. ඇහෙන්නේ නැතුව යන හේතුව මොකද්ද? අපේ ඒ බෞතිස්මය ලැබලා නෑ. බෞතිස්මය ලැබුණා නම් අපිට ආපහු ටියුම් වෙලා දෙවනාසික වචන ඇහෙන්න පටන් ගන්නවා. අපිව වතුරෙන් බෞතිස්ම කරපු රිචුවල් එක නිසා අපිව බෝන ගෙන් වෙන්නේ වත් පිළිවෙත නිසා කිසිම දෙයක් වෙන්නේ නෑ. අපි මේ අත්දැකීමට ඇතුල් වෙනවා. හරිද? ඒක මට බලන්න කියන්න. හරිද? අනිත් පැත්තට හරි වත් පිළිවෙත ඇතුලේ අපි ජේසුව දකින්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේ නමුත් මේ අපේ ජපමාලේ ඇතුලේ උන්වහන්සේගේ රහස් කොච්චර හංගලා තියෙනවද කියලා හිතා ගන්න බෑ. හරිද? ඔය අන්තිමට කියපු මේවා ඇතුලේ මොනවද කියන්නේ? හැම පීඩාවක්ම දුක් කරදරයක්ම සතුටු සිතින් දරා ගන්න. කොහොමද සතුටු සිතින් දරා ගන්න? ඇදහිම ඇතුලේ. කොහෙන්ද ඇදහිල්ල හම්බෙන්නේ? දෙවනාසගේ හඬ ඇතුලේ. දෙවනාසගේ හඬ ඇතුලේ අපිට හම්බ වෙන්නේ කොහොමද? අපේ ඇතුළාන්තයේ බෞතිස්මය ඇතුලේ. බෝන් again. බෞතිස්මය කියලා කියන්නේ වෙන මොකොත් නෙමෙයි. බෝන් againම එතකොට ඊට පස්සේ කොහොමද මේ ස්වභාවයෙන් අපි වෙනස් කරන්න යන්නේ? ක්‍රිස්තුන් වහන්සේගේම ශරීරයේ කොටසක් බවට ඔයාවයි මාවයි පත් කරනවා. උන්වහන්සේ හිස උන්වහන්සේ ග්ලෝරියන් ඔනර් කිරුළ දරාගෙනයි ඉන්නේ. හරි. උන්වහන්සේගේ මහිමාන්විත ගෞරවාන්විත කිරුළ දෙවියන් වහන්සේ දීපු ක්‍රිස්තුන් වහන්සේගේ ඔළුවේ තියෙන. එතකොට තමයි සුදු පෞල් තමයි මේ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ හිස ඔබෙහි අබය. දැන් මගේ ඔළුවේ ක්‍රවුන් එක තියෙද්දි ඔයාගේ අතට ඒක බලපානවද නැද්ද? ඒ වගේම ශරීරයටම තමයි කිව්ල ආයිත්. එතකොට ක්‍රිස්තුන් වහන්සේ හිස කරගෙන ඔයාවයි මාවයි ඒකේ අවයව බවට පත් කරගන්න යන්නේ ඒ තෙද යස කිව්ල නැත්තම් crown of glory and honor නැවතත් ඔයා තුල තියනවා. ඒක තමයි සුද්ධවන්ත කම. සුද්ධවන්තකම කියන්නේ මොකක්ද කියන්නේ? ආදම්ගේ පව් කරන්න කලින් ස්වභාවය. ඒ ස්වභාවය කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේම ස්වරූපයයි සමානකම. හරිද? අද මිනිස්සු ඒ සුද්ධවන්තයන්ගෙන් බලාපොරොත්තු වෙන දේ සහ ඒ සුද්ධවන්තයන්ගේ ජීවිත ඇත්තටම තියෙන දේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒගොල්ලෝ ලොකු ගැඹුරක් හොයාගත්ත මිනිස්සු ඒ ගැඹුරට ඇතුල් වෙන්න. හරිද? අන්තෝනි විඤ්ඤාණය නැති වෙච්ච දේ ඉල්ලන්න යන්න එපා. නැති වෙච්ච මොකද්ද? දෙවියන්වහන්සේගේ ස්වරූපය මට නැති වුණා. ඒක හොයාගන්න මට ඒ කවුද කියන්නේ? ඒකයි. ක්‍රිස්තුන් වහන්සේගේ උනත් එයා ජීවත් වෙලා ඉන්න කාලේ 5000ට කන්න දුන්නට කාලා බිලා ගියා විතරයි. හැබැයි උන්වහන්සේගේ ජීවනය කවුරු කෙරුවේ නැහැ. අපිටත් වෙන්නේ ඕකම තමයි. මේ ආඥා කණ්ඩායමට අපි ආවට උන්වහන්සේගේ ජීවනය අපි ගත්තේ නැත්නම් ඒ ස්වාමීන් වහන්සේගේ කිරුළ අපි අයිති කරගත්තේ නැත්නම් සුදු පෞලතුමා කියනවා මම මේ ගමන මම දුවනවා. හරියට ඔලිම්පික් එකේ දෙන කිරුළ දිහේ බලාගෙන දුවන අය දුවනවා වගේ. මේ ජීවිත ගමනේ මම උන්වහන්සේ කුරුසේ දෙස බලාගෙන දුවනවා. කුරුසේ ගමනේ කුරුසේ දෙස බලන් දුවද්දි විතරයි අපිට ඒ කිරුළ හම්බ වෙන්නේ. අව සුද්ධවන්තයෙක් මේ කුරුසේ දිහේ බලාගෙන දුවපු මිනිස්සු. හරිද? එතකොට අපි මේකත් කියන්නේ EPC 4:3:4 EPC 4:3:4 දැන් කොහොමද මෙතන යන්නේ වෙන්වීමෙන් අපිව ලංවීමට ඇතුළු වෙනවා. දෙයනාසේ ලෝකයේම වද්දී එකතු කරා හැබැයි පාපය තුල වෙන් වුණා. දැන් වෙන්වීමෙන් ආපහු ලංවීමට සහ ඒකත්වයට අපිව අරගෙන යනවා. එතන මෙතන කියන්නේ ආත්මයන් වහන්සේගෙන් වන එක්සත්කම සහභාගීකමේ බැම්මෙන් පවත්වා ගන්නට උත්සාහ කරන්න. ඔබ කැඳවුණු ලැබූ කල එකම බලාපොරොත්තුවකට කැඳවුණු ලැබූ ලෙස ඇත්තේ එකම ශරීරයක් එකම ආත්මයන් වහන්සේත්. දැන් ප්‍රශ්නේ කියලා කියන්නේ අපි පල්ලි යද්දී ඔයගොල්ලෝ හිතලා බලන්න අපි පල්ලි ගිහිල්ලා හැමෝගෙම අපිට අපේ තියෙන මොකක්ද? එකම බලාපොරොත්තුවක්. මොකද්ද තියෙන්නේ? ඇයි මොකද්ද බලාපොරොත්තු?
වාගිලේ ආඥා කරන්න එකම බලාපොරොත්තුවක් වෙන්නේ. ටිකක් නෙමෙයි 5000 කවුත් 5000 නම් 5000ම වෙනස්. අන්නේ නේද මම කියන්නේ. මේ යුත්තේ එකම බලාපොරොත්තුව. එකම බලාපොරොත්තුවකට තමයි අපිව කැඳෙන්නේ. හරිද? මොකක්ද? එකම බලාපොරොත්තුවකට අපිව කැඳවනවා. මොකක්ද ඒ බලාපොරොත්තුව? අපිව උන්වහන්සේගේ එකම ශරීරයට ඇතුල් කරන එකයි උන්වහන්සේගේ ආත්මය අපිට. අද අපි මෙතනට ඇවිල්ලා මේ අපි ඉන්නේ ඕනේ එකම බලාපොරොත්තුවක් සඳහා විතරයි. මොකද්ද බලාපොරොත්තුව? උන්වහන්සේගේ ක්‍රිස්තු ශරීරයට සම්බන්ධ වෙන කොටස්කාරයෙක් වෙන්න සහ ඒ උන්වහන්සේගේ ආත්මයව දරන්න පුළුවන් මිනිසෙක් වෙන්න. ඒක නිසා තමයි ශුද්ධ පෞලතුමා කියේ මොකද්ද? ඔබයි දේව මන්දිරය. එහෙනම් සුද්ධවන්ත වෙලා හිටපන්. යානන් වහන්සේ කොච්චර සුද්ධවන්ත වෙලා ඉන්නවද? ඒ විදිහටම ඔබත් සුද්ධවන්ත වෙලා ඉන්න. කවුද කියන්නේ? එසේ කලේ දෙවියන් වහන්සේගේ සෙනඟ දේව සේවය සඳහා සම්පූර්ණ පුහුණු කිරීමටත් ක්‍රිස්තු ශරීරය වර්ධනය කිරීමටත්ය. මේ ආකාරයෙන් ඇදහිල්ලේද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් දැනගැනීමේද එකමුතුකමටත් ක්‍රිස්තුන් වහන්සේගේ පරිණත භාවයෙන් වන අසෝරණ පෞරුෂත්වයටත් අපි පත්වන්නේ. ආයෙ පොඩක් කියමු. හරිද? මම මේක බලන්න. දෙවියන් වහන්සේ එසේ කළේ කියලා කියන්නේ ඔබ හැමෝම එකතු කරේ. හරිද? කරේ මොනවාටද? මේ සෙනඟක් විදිහට එකතු කරේ දෙවියන් වහන්සේගේ සෙනඟ විදිහට ඔබ එකතු කරේ දේව සේවය සදා සම්පූර්ණයෙන් පුහුණු කිරීමට. දේව සේවය කියලා කියන්නේ මොකද්ද? වෙන මොකුත් නෙවෙයි. හරිද? දේව සේවය කියලා කියන්නේ මේ එකමුතුකමට අනිත් අයව ඇතුළු ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේ එකමුතුකමට අනිත් කෙනාව ඇතුළු ඊට වඩා දේව සේවයක් නෑ. අනිත් පැත්තට මෙතන තියෙන අනිත් ප්‍රශ්නේ තමයි මේ ආකාරයෙන් ඇදහිල්ලේද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් දැනගැනීමේද? ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් දැනගන්න පුළුවන්. දැනගන්නවා කියලා කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ වචනේ පරිහරණය කිරීම. හරිද? එතකොට එකමුතු කමට ක්‍රිස්තුන් වහන්සේගේ මේක තමයි පුදුම තැන. හරිද? හරි මාතකාය කියන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ පරිණත භාවයෙන් වන පරිපූර්ණ පෞරුෂත්වයට අපි පත්වන්නේ. හරිද? මොකද්ද මේ කියන්නේ? දැන් ක්‍රිස්තුන් වහන්සේ කියලා කියන්නේ කවුද? බෙන් ආදම්. මනුෂ්‍ය දැන් ඇත්තටම ආදම්ගේ වැටිච්ච ආදම්ගේ එයාගේ පුත්‍රයා සෙත් ගැන කියලා තියෙන්නේ මොකද්ද? ආදම්ගේ ස්වභාවයයි ස්වරූපය තමයි ඉස්සරහට යන්නේ. දැන් දෙවියන් වහන්සේ කියනවා එතරම්දි පාපයට වැටීම ඇතුළේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මොකද්ද? ප්‍රශ්නේ ඇති වුණේ දෙවියන් වහන්සේ ආදම්ට දීලා තිබ්බ පෞරුෂත්වය එහෙම පිටිබ්බ නැතුව කියලා. මං කියන්නේ දෙන්නද ඔයාලා? අපි ගීතාවලිය 8 වෙනි එකකින් අරගෙන බලුවේ ඒ කියන්නේ ග්ලෝරියා නොන කියන ඒ කිරුල දීලා වාව ලෝකේ පාලනය කරන්න කොච්චර පෞරුෂත්වයක් දෙවියන් වහන්සේ ඔයාව මවද්දී දෙන්න ඕන. මුළු ලෝකයක් පාලනය කරනවා. අර විදිහට සකල සක්වල පාලනය කරනවා. එහෙමයි තියෙන්නේ. මුළු විශ්වයම පාලනය කරන්න ආදම්ට දීපු පෞරුෂත්වය පාප නිසා සම්පූර්ණයෙන්ම නැතුණා. ඒ නිසාම ඉදිතරකම නැතු ගියා. කොහොමද දන්නේ අපි? දෙවියන් වහන්සේ සත්මන් කරද්දි පොරවල් ටික කොහොමද හිටියේ? මෙච්චර කලින් වැට්ටිය. හැංගිලා. තේරුණා මං කියන්නේ. එතකොට වැටීම ඇතුලේ නැති වෙච්ච ලොකුම දේ තමයි මේ පෞරුෂත්වය. එතකොට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයා වෙලා ආදම්ගේ පුත්‍රයා විදිහට උන්වහන්සේව හඳුන්වලා ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ පරිපූර්ණ පෞරුෂත්වයට අපිව ආපහු මගේ පරිපූර්ණ පෞරුෂත්වයට ආපහු අපි අරගෙන යනවා.
හැබැයි අපි ඒක අඳුරගන්නේ නැතුව බැරිලා යනවා සමහරක් වෙලාවට. අපි අද ඉන්න ඕනේ අදිපස්සේ මේ එකමුතුකම කියලා මේ පූජාව කියලා කියන්නේ මගේ ප්‍රේමවන්තේ. This is nothing but the mass, holy mass. හරිද? ඒ කියන්නේ මේ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වර්ධනය කරනවා කියලා කියන්නේ මේ එකම බලාපොරොත්තුවකින් මිනිසුන්ව එක්රැස් කරගන්නවා ක්‍රිස්තුන් වහන්සේගේ වටේ. පල්ලිය කියලා කියන්නේ එතන. හරිද? පූජාව කියලා කියන්නේ එතන. ඊට පස්සේ මොකක්ද එතනදි වෙන්නේ? මේ ආකාරයෙන් ඇදහිල්ලේද දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න් දැන ගැනීමේද එකමුතු කමට හරිද? ක්‍රිස්තුන් වහන්සේගේ පරිණත භාවයෙන් වන පරිපූර්ණ පෞරුෂත්වයටත් අපිව එකතු කරන තැන. හරිද? ඒකට දෙවියන් වහන්සේ යම්කිසි දෙයක් එකතු කරනවා. මොකද්ද කරන්නේ? දැන් ලෙවි පොතේ කියනවා මොකද්ද කියන්නේ? රුධිරය කියලා කියන්නේ ජීවනයේ තියෙන තැන. රුධිරයෙන් මොකද්ද දෙන්නේ? ආමෙන් සත්වයේ ප්‍රාණය ඇත්තේ ලේවලය. හරිද? ප්‍රාණය මොනවාද? ලේවල තියෙන්නේ මොකද්ද? ප්‍රාණය. හරිද? එතකොට පාපය නිසා නැති වෙච්ච ප්‍රාණය නැවත ආපහු දෙන්න තමයි සත්වයක් දෙවියන් වහන්සේ පූජා කරන්න කියලා ඉල්ලුවේ. හැබැයි ඒක සදාතන ජීවිතය සදා මාති. හරිද? එතකොට දැන් අනිත් පැත්තට අපි දිව්‍ය පූජාවට යද්දී පූජාව ඇතුලේ මොකද්ද කරන්නේ? මේ ප්‍රාණය ලේවල තියෙන ප්‍රාණය උන්වහන්සේ යලි අපිට දිව්‍ය පූජාව ඇතුලේ දෙනවා. හරිද? ඒ ප්‍රාණය දෙනවා විතරක් නෙවෙයි අර දූවිල්ලෙන් ඩස්ට් එකක් කිසිම වැදගැම්මක් නැති ඒ දූවිල්ලෙන් මවපු ඔයාව මාව අර දෙවියන් වහන්සේගේ මංකුවක් මසයි ලෙයයි දීපු ඒ ස්වභාවයට යලි ඇතුල් කරන්න ජේසුගේ මසයි ලෙයයි අපිට එහා දෙනවා. එතකොට ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් අපේ ජීවිතේ මුලින්ම වෙනස් වීමක් ඇති වෙන්න ඕනේ. මම කියන දේ නේද? ඇයි අපිට දිව පූජාවේදී මේ උන්වහන්සේගේ ශ්‍රී ශරීරයත් උරුදිරයක් දෙන්නේ? දූවිල්ලෙන් මාවපු අපිට වෙනම ස්වභාවයක් දෙවියන් වහන්සේ දුන්නා. ඒ ස්වභාවය අපෙන් නැතුව ගියා. දිව පූජාව ඇතුලේ ලේ සහ මස උන්වහන්සේගේ අපි අනුභව කරද්දී පානය කරද්දී අර මැවිල්ලේ පළවෙනි ස්වභාවයෙන් උන්වහන්සේ අපිව අරගෙන යනවා. මොන ස්වභාවයකටද? උන්වහන්සේ ගැන දැන ගැනීමෙන් අපේ ජීවිතය පිරීලා උන්වහන්සේගේ පරිපූර්ණ පෞරුෂත්වයට අපිව අරගෙන යනවා. අපි දිව පූජාවේ එළියට අපි කොහොමද එන්නේ? හිටපු විදියටම තමයි. ඇයි මේ අත්දැකීමට ඇතුළේ දිව පූජාව කියන්නේ ලේසි පාසු දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මම දවිදු මම ඊයේ ඒවා පූජාවට ගියේ. මමත් හිටියේ නෑ. අන්තිමට කීබෝඩ් එක ප්ලේ කරන්නත් ඉඳලා නෑ. මම ඒ තාත්තේ පූජාවල තාත්තේ. ඒ පූජාවට. හරිද? පූජාව. ඒ ස්වරූපේ වෙනස් වෙලා ගෙදර ඇවිල්ලා කායින් ආබෙල් වගේ හැසිරෙන්න බෑ. හරි. පූජාවට ගිහිල්ලා ස්වරූප වෙනස් වෙන්න ඕනේ කොයි විදියටද? ආදම්ගේ පුතාගේ ස්වරූපෙට නෙවෙයි. නමුත් මනුෂ්‍ය පුත්‍රයාගේ ක්‍රිස්තුන් වහන්සේගේ ස්වරූපයට අපි වෙනස් වෙන්න ඕනේ. ඔයාලට තේරෙනවද ඇයි ඕගොල්ලන්ට හම්බ වෙන ශරීරය සහ රුධිරය ඇතුලේ වෙන්නේ? අපි හිතන්නේ අපේ ඔළුවට වැටලා තියෙන මේක පූජාවක්, මේක උන්වහන්සේ එදා කුරුසේ. ඔව් ඇත්ත. ඊට වඩා මේක කොහොමද මැවිල්ලට සම්බන්ධ වෙන්නේ? ඒ තුලින් නැති වෙච්ච ඒ එකමුතුකම ඒකත්වය උන්වහන්සේගේ ලෙයයි මසයි ඇතුලේ උන්වහන්සේ අපිව එකතු කරලා උන්වහන්සේගේ පෞරුෂත්වය නැති වෙච්ච පෞරුෂත්වය යලි පරිපූර්ණ විදියටම අපිට දෙන්න උන්වහන්සේ බලාගෙන ඉන්නවා. අර ග්ලෝරිය නොන කිරුල ආපහු අපිට දෙන්න බලාගෙන. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ පූජාවට වෙලාවට කියලා බලන්න මේ මං කියව නැති වෙච්ච ඉදිතරකම කියලා. ඒ කියන්නේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේට මුහුණ දෙන්න බෑ ඒ ඉදිතරකම නෑ.
ඕගොල්ලෝ කොහමද උන්වහන්සේගේ භෝජනයේ පිළිවෙලට ඇතුල් වෙන්නේ කොහමද? කොහොමද ඇතුල් වෙන්නේ? ගැලවීම දායක අනපනුතෙන් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි එදිතරව දෙවියන් වහන්සේගේ වචනයෙන් අපි ප්‍රමුදිත වෙන්න හැම තිස්සම සුද පෞල්තුමා කියනවා කලටත් අකලටත් දෙවියන් වහන්සේගේ වචනේ නිරත වෙලා ඉන්න. ගැලවීම කියලා කියන්නේ වචනේ ඇතුලේ දැනගැනීම අපි දැනගද්දි ජේසුව අපිට මේ ඇදහිල්ල කියන එක ඇති වෙනවා. එතකොට අර මම කිව්වේ ඒ කියන්නේ අපේ ජීවිතේ ප්‍රශ්නේ අරගලේ කම්කටොළු ඒ එකක්වත් සතක් පහකටවත් වැඩක් නැතුව අපි ඒකට මුහුණ දෙන්න ක්‍රිස්තුස් වහන්සේ විදිහට මුහුණ දෙන්න පුළුවන් නෑයි. අපිට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙනවා ඒ විතරකම ඇතුලේ. විතරව අපි මෙසේ යාඥා කරමු. කොහොමද ඒතකොට යාඥා කරන්නේ? ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ආදම්ම මවපු කැමැත්ත මොකද්ද? ඒකත්වය. සියලු අධිපතිකම් දීලා හැමදේම යටත් කරගන්න උන්වහන්සේගේ කැමැත්ත අනුව හැමදේම කරන හැබැයි කැමැත්ත නැති වුණා. මේ ගහෙන් කන් දෙපා කැමැත්ත. හැබැයි කැමැත්ත නැති කරගෙන ස්වරූපය වෙනස් කරගත්තා. ඒ විතරම නැතුව ගියා. පෞරුෂය නැතුව ගියා. එතකොට මොකද්ද වෙන්නේ? ඒ විතරම යාඥා කරා අන්තිමට ඊට පස්සේ අපි කියනවා මොකද්ද කියන්නේ? අපි එදිනෙදා එදිනෙදා භෝජනේ දෙද්දි මොකද්ද වෙන්නේ? පාප පරීක්ෂාවට ඇතුළත් වෙන එක. එදිනෙදා භෝජනේ පූජාවෙන් දෙවියන්ට හම්බ වෙනවා මොකක්ද? දෙවියන්ගේ වචනේ විදිහට හම්බ වෙනවා. ශරීරය සහ රුධිරය විදිහට හම්බ වෙනවා. ඔයයි මමයි ලංකාවේ අද පූජාවට යන හැම දිනාටම වඩා ඇත්ත වශයෙන් වාසනාවන්තයි. ඒ රුධිරය මං කියන දේ නේද ඔයගොල්ලෝ මේ රටේ වෙන මොන වාසනාවක් නැති වුණා මේ උන්වහන්සේගේ රුධිරයයි ශරීරය සහ රුධිරය අත්විඳීමේ ඔබේ ස්වභාවය වෙනස් කරගන්න බලයක් හම්බ වෙනවා. අද ඔබ පූජාවට ගියා නම් සුවිශේෂයේ තියෙන්නේ මේ කන්ද ළඟට ගිහිල්ලා ක්‍රිස්තුස් වහන්සේ පෙන්නනවා උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට ඔබගේ ජීවිතේ මෙන්න මේ තෙදයස කිරුළ ග්ලෝරියන් ඔන තාබෝර් කඳු මුදුනේදී පෙන්නවා ඒ ගෝලයන්ට කොහොමද වෙනස් වෙන්න යන්නේ කියලා. හරිද? කොහොමද වෙනස් වෙන්න යන්නේ කියලා ඔබගේ ස්වභාවය. මේක තමයි මුල් ආදම්ගේ ස්වභාවය. අපි හිතන්නේ ඔයයි මමයි වගේ මිනිස්සු විදිහට හිටියා කියලා. හැබැයි මම හිතනවා පෞද්ගලිකව මම යාඥාව ඇතුළේදී ක්‍රිස්තුස් වහන්සේගේ අන්‍ය රූපේ විලාශ වෙද්දී ඒ දෙවියන් දැන් මෝසෙස් දින 40 දවස් 40ක් ඉඳලා එළියට එද්දී මෝසෙස්ගේ මූණ බලන්න බැරුව ගියා මිනිස්සුන්ට. මෝසෙස් ප්‍රේම බේල් එකක් දාගෙන හිටියයි. එයා තුලින් එළියක් දිස් වෙන්න මට හිතලා බලන්න ආදම් දෙවියන් වහන්සේ ආදම්ම මවලා දෙවියන් වහන්සේත් එක්කම ඉද්දි සෙවණැල්ල වගේ ඉද්දි ආදම්ගේ ස්වරූපේ වෙන්න ඕනේ නම් ජේසුගේ අද අපි කතා කරපු අන්‍ය රූප විලාස වීමේ ඒ මහා ස්වරූපේ. ඒතර තියෙනවද? අද දිව්‍ය පූජාදී කොච්චර බලයක් කොච්චර ස්වරූපේ වෙනසක් හැමදේම තියෙන්න උනා. හරිද? හැබැයි ඒ ස්වරූපය අපි ප්‍රති කරගෙන ඉන්නේ. හැබැයි ඒ ස්වරූපේ උන්වහන්සේගේ ශරීරය රුධිරය අපිට දෙනවා විතරක් නෙමෙයි. මේ පෞරුෂයට පරිපූර්ණ පෞරුෂයට අපි යලින් අරගෙන යනවා. හරිද? පාපය කරන්න තියෙන බලය, ඒ කියන්නේ ඒකට කරන්න තියෙන යොමුව නැති වෙනවා කොතනින්ද? අර උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරලා දේව වචනය අපේ හදවතේ තියාගන්න තැන. මේක නම. ඔව්. අපේ නිකන් අර නිකන් දෙමනවා වගේ. හැබැයි ඒක අරගෙන ඒක ගත්තයින් පස්සේ හොඳට ඒක ගැන අධ්‍යයනය කරනකොට අපිට දැනෙනවා ඒකේ රස ඇඟ පුරාම ඒ රස විහිදිලා යන්නේ අපිට දැනෙනවා. ඒ කියන්නේ
ඒ රුධිරය ගලාගෙන යනවා අපේ මුළු ශරීරේ පුරාවටම. ඒ ගලාගෙන යන ගමන් අපේ හැම ඇට මස් නාර හැම ශෛලයකටම කතා කරනවා. ඒක අත්දකින්න. මොකද මට මේ ළඟදි තමයි ඒක මේ ඕපන් උනේ. ඒ අදහස. ඒ කියන්නේ මට තේරුණා එක. දැන් අපි සමහර වෙලාවට අපි ඒ රුධිරය ගැන එච්චර හිතන්නේ නැහැ. නමුත් අපිට දැන් ඒක අපි බින්දුවක් තාමත් සුළු ප්‍රමාණයක්. හැබැයි ඒක අපේ ඔළුවේ ඉඳලා අපිට ඒ රස හොඳට බලන්න ඊට පස්සේ ඒක මුළු ඇඟ පුරාම ඒ රස යනවා. එතකොට මට දැනුණු දේ තමයි ඇත්තටම දැන් අපි කියන්නේ මේක මැසේජ් එකක් යන්නේ රස කියන එක අපේ ඔළුවට යන මැසේජ් එකක්. ඒක නිකන් නෙමෙයි යන්නේ අපේ ඇඟේ තියෙන හැම තැනටම. ඒ කියන්නේ පුංචි සෛලයකට පවා. ඒ තමයි කියන්නේ රුධිරේ වදිද්දී වාරිය හිතලා බලන්න මිනිස් ශරීරය ඇතුලේ කොච්චර නහර විහිදලා තියෙනවද? අපි දොස්තර නෝනෑ. ඒ හැම නහරයක් ඇතුළෙම ජේසුගේ රුධිරය යනවා කියලා කියන්නේ ආව ඇත්තටම ට්‍රාන්ස්ෆෝම් වෙන්න ඕනේ නැද්ද? ඒක අවධානය අවබෝධයෙන් සහ අවබෝධයක් ඇතුළේ අපි ඒ දේ ගද්දි. හරි. ඒක පුදුමාකාර දෙයක්. ඒ විදිහට අනිවාර්ය. දැන් ඒක යනවානේ. දැන් අපි නිකවන් හිතමු අපේ ශරීරයේ හැම අංශයක්ම අපිව පාපයට පොළවන්න සපෝට් එක දෙනවා. එහෙම නෙවෙයි කියන්නේ මොන පැත්තෙන් බැලුවත් පාපයට පොළවන්න සපෝට් එකක් තමයි ඒ දෙන්නේ අපිට. එතකොට ඇත්තටම මම පුදුනා ඊට පස්සේ රුධිරේ කියන්නේ ඒ හැම දුර්වල තැනක්ම ස්පර්ශ කරන්නේ කියන්නේ. එතකොට ඒක ස්පර්ශ කරලා මම පල්ලියේ එළියට එන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්ම පුද්ගලයෙක්ට. හැබැයි පැය ගානකින් අපි නැවත අතට වැටෙන්න පුළුවන්. නමුත් අපි ඒකම ජේසුගෙන්ම ඉඳලා ආයේ අලුත් එක. ප්‍රයිස් ලෝඩ්. ඉතින් ෆාදර්ගෙන් මම කියනවා ෆාදර් මාර ඩෙප්ත් එකක් නේද අද ඔව් ඒ ප්‍රශ්නේ කියන්නේ අපිට කන්දෙන් බහින්න වෙනවා ඒ වගේ. The only problem is we have to come down from the mountain. Mountain කියලා කියන්නේ ඒ දෙවියන් වහන්සේගේ ස්පර්ශය. දැන් අපි කියන්නේ mountain කියලා කියන්නේ ඒ කියන්නේ දිවසිවරු ක්‍රිස්තුස් වහන්සේ හැමතිස්සෙම කන්දකට නැග්ගයි මේ ලෞකිකත්වයෙන් ටවුන් එක තියෙන්නේ පල්ලෙහා හැමතිස්සෙම. ලෞකිකත්වයේ තියෙන්නේ පල්ලෙහා. ඒවා හැම දෙයක් මත කරලා දේව තාත්තගේ පහස ලබන්නේ ඒ සෙවණැල්ල විදියට එයා ඉන්න තමයි. දෙවියන් වහන්සේ ලඟ වෙන තැන අනිත් හැමදේම අතාරින්න තැන. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ එදා මිනිස්සුන්ට වඩා අද අපිට තියෙන මේක හොයන්න තියෙන දේවල් වැඩි ජීවත් වෙන්න. හැබැයි ජේසු ඇත්තටම හොයාගන්න තැන දුක වේදනාවේ කඳුල හැම දෙයක්ම පහ වෙලා යනයි සත්‍යතාවය. ඔයා උත්තර දෙන්නේ ප්‍රශ්නෙට අරගලයට මානසික තැන ඉඳලා නෙමෙයි. ඔයා අධ්‍යාත්මික තැන ඉඳලා උත්තර දෙන්නේ. ඉතින් රුධිරයයි ශරීරයයි කියලා කියන්නේ පුදුම දෙයක්. ඒ කියන්නේ ඒක එන්න උන්වහන්සේගේ ප්‍රසන්ස් එක උන්වහන්සේ වැඩි කරනවා අපි අභ්‍යානස් එක ඇති කරපු තැන. අවධානය දෙද්දී අපිට ආදරය ඕන කෙනෙක්ට බලන්න අවධානය දීලා බලන්න ඒ ආදරයට දැනෙන්නේ කියලා. මිනිස්සෙක්ට උනා යන්නේ චමරයක්කට ලොකු අවධානයක් දීලා බලන්න චමරයක්ගේ ආදරේ වැඩියෙන් වාට දැනෙනවා. මම ලස්සනට උනත් එහෙමයි. මම කියන්නේ. හරි. අපි අවධානය දෙන තන ආදරයයි අපිට අනිත් පැත්තට හම්බ වෙන්නේ. ජේසුගෙත් එහෙමයි. ඒ ශරීරයේ රුධිරයේ අපි අවධානයෙන් යුතුව ඒ ශරීරය ගැන හිතද්දී මෙනෙහි කරද්දී උන්වහන්සේගේ ආදරේ බලගත් විදිහට අපිට අනිත් පැත්තට හම්බ වෙනවා. ඉතින් born again කියලා කියන්නේ ඔකට තමයි. වෙන මේවලට මොනවාවත් යන්න ඕනේ නැහැ. අපි born again. ඉතින් මම කැමති ඒ ස්වරූපය දැන් අපේ වැඩියෙන්ම දැනෙන්නේ කවුරු හරි ඔයාගේ පුතා මොනාරි කරපුවාම අර කියන දේ අහන්නෙම නැහැ. කොහෙටද වැඩියෙන්ම දැනෙන්නේ? ඔළුවටද දැනෙන්නේ? හදවතටද දැනෙන්නේ? තාත්තලා කී දෙනෙක් පපේ අමාරුවෙන් ඇදලා මැරෙනවද? අම්මලා කී දෙනෙක් පපේ අමාරුවෙන් ඇදලා මැරෙනවද? මේ ඒ කියන්නේ කැමති නැති වියාවයන් ළමයි කරගන්න. කොහෙටද දැනෙන්නේ? ඇයි? මේ හිතවන්න දේව තාත්තා අපි නැති වෙද්දී කොයි වගේ ස්වභාවයක් තියෙන ඇද්ද?
මම ඔයගලන් වීඩියෝ එකක් කරලා දැක්කද? ඒ වගේම තමයි අපිට දේවතාවතාව අපි නැති කරගත්තාම අපි මරණයට ඒක තනිකම. තනිකම කියලා කියන්නේ පිස්සු වැල්ල දෙයක්. ඒ කියන්නේ ડિප්‍රෙස් වෙන්නේ අපි තනිකමනේ මිනිස්සු ડિප්‍රෙස් වෙනවානේ. දැන් අර ඉස්සෙල්ලා අපි නිරන්තරේ ඒ කතාවේ මොකද්ද තිබ්බේ? වචනවල. මට ඔබ නැති දවසේ තනිකම දැනුණා. නිරන්තර කියන සඳහට. ආදම්තුනේ ඒකයි. හරි. දෙවනාස නැති දැන තනිකම දැනුණා. ඒකම තමයි ජේසු අත්විඳි කුරුසේදී. ඇයි හැම පාපයට මොකද්ද වෙන්නේ? දෙවියන් වහන්සේව ඒ හේවණල්ල නැති වෙලා. මාගේ දෙවෙනි ඔබ මා අත්හැරියේ මම දැයියේ පාපයේ තියෙන තැන තාත්තට උදව් වෙන්න ඒක සිදුරන්නේ. ඇයි මෙහෙම කියන්නේ කියලා? ඒකට හේතුව තමයි මේ පාපයේ තියෙන තැන මොකද අපිට දැනෙන්නේ තාත්තගෙන් වෙන් වෙච්ච නිසා ඒක හිතා ගන්න බැරි මුළු ඒ කියන්නේ මගේ පාපෙට තනි පාපෙට මට එච්චර තනිකමක් දැනෙනවා මුළු ලෝකෙම පාපය කාටගත්ත ක්‍රිස්තුන් වහන්සේට කොච්චර තනිකමක් දැනෙන්න මාගේ අත්හැරියා වගේ දැනෙන. හැබැයි ඒ වෙලාවම තමයි ජේසුස් දෙවියන්වහන්සේට ලඟ වෙලා. හරිද? එතකොට මම කිව්වා ඒකත්වයට ආපහු අපිව අරගෙන ආවා. ඒකට දිව පූජාව තමයි අපිට තියෙන ලොකුම ස්ථානය. ඒ තැනට ආයේ ඇතුළු වෙන්නේ. හෘදය ගැන මම කතා කරේ ඒකයි. හෘදය ඇතුලේ තියෙන තාත්තගේම ඒ කියන්නේ ජේසුගේ ස්වරූපය. හෘදය ඇතුලේ තියෙන ඒ සංවේදීකම. ඒ නිසා අපි ඊළඟට කියන්නේ නමස්කාරය. අපි අස්වාගම්. අපි කියමු. හෘදයේ සාන්තදාන්ත වූද උන්වහන්සේගේ පරිපූර්ණ පෞරුෂයට අපි උන්වහන්සේ එකතු කරන්නේ ඒ රුධිරය සහ උන්වහන්සේගේ ශරීරය වගේ ඒ ඉදිතරකම දේව තාත්තත් එක්ක යලි කතා කරන්න පුළුවන් බලය ඇති කරන්නේ ඒ පුපය තුලයි ඒ රුධිරය තුලයි. ඒ නිසා මේ වීකෙන්ඩ් එකේ අපි හැමෝම පල්ලියක් නැති ඔබ ලබපු ඒ ක්‍රිස්තුන් වහන්සේ මේ වෙලාවේ මතක් කරගන්න. ඒ ශරීරය වැළඳීම ඇතුලේ ඒ රුධිරය පානය කිරීම ඇතුලේ අපි මේ අවධානයට එහෙම නැත්නම් මෙනෙහි කිරීමට අපි ඇතුළුනේ නැත්තම් සුදෝ පෞල්තුමා කියනවා ඒක ඔබේ මගේ ජීවිතේ පාපයක් බවට පත් වෙනවා කියලා. අපි ඒ නිසා උන්වහන්සේගේ රුධිරය පානය කරද්දී උන්වහන්සේගේ ශරීරය අනුභව කරද්දී මේ මෙනෙහි කිරීම ඇතුලේ අවධානයෙන් යුතුව අවදි වීමකින් යුතුව ඒ උන්වහන්සේගේ හෘදයට අපේ හෘදය සමාන කරන
ඒ උන්වහන්සේගේ ස්වරූපයට, ඒ පෞරුෂයට යලි අපිව ඇතුල් කරන ඒ රුධිරය සහ ඒ ජීවනය දෙන රුධිරයට, ඒ ශරීරයට යලි අපි ඇතුල් කරන්නේ කියලා උන්වහන්සේ කියනවා. අපි හදවත රත් තියාගෙන මේ ගීතය ජීවිතේ කවදාවත් කියපු නැති විදියට හදවතින්ම අපි කියමු ප්‍රේමාන්තය උන්වහන්සේ නමස්කාර කරමු. දිව පූජාවට ගියාම ඉස්සෙල්ලම කරන්නේ ඔබගේ පාපය දෙවියන් වහන්සේගේ දෙපා මුල තියෙන එක. ඒ විතරක් නෙමෙයි අපි ඒ පාපය අයින් කරපු ගමන්ම දිව පූජාවේ ඊළඟ අංගය තමයි ඔබට උන්වහන්සේට ප්‍රශංසා කරන්න බලයක්. ඒ පාපය අයින් කිරීම ඇතුලේ දෙනවා. ප්‍රශංසා කරනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. තමන්ට තමන් ගැන තියෙන ફોකස් එක ඒ self centered ස්ව කේන්ද්‍රීය ස්වභාවය තමන්ගෙන් නැති කරලා ප්‍රශංසාව ඇතුලේ දේව කේන්ද්‍රීය ස්වභාවයට ඔබ යලි අතුල් කරලා ફોකස් එක වෙනස් කරනවා ප්‍රේමවත්. ඊට පස්සේ ඔබ මොනවද කරන්නේ? ඊට පස්සේ දෙවියන් වහන්සේගේ වචනයට ඒ උන්වහන්සේට ප්‍රශංසා කරන ගමන් ඒ උන්වහන්සේගේ අධ්‍යාත්මයට ඇතුල් වෙන ගමන් දේව කේන්ද්‍රයට ඇතුල් වෙන ගමන් ඊට පස්සේ උන්වහන්සේගේ වචනය අහලා ඒ නැති වෙච්ච පෞරුෂය යලි උරුම කරගෙන විශ්වාසයයි ඊට පස්සේ ප්‍රකාශ කරන්නේ මගේ ප්‍රේමවන්තයනි. විශ්වාසය ප්‍රකාශ කරන්නේ ඒ මාව මවපු හැම බලයක්ම දීපු එකම දෙවියන් වහන්සේ ගැන මම විශ්වාස කරනවා විතරක් නෙමෙයි. පාපේ නිසා වැටිච්ච මගේ ස්වභාවය යලි මට දෙන ක්‍රිස්තුන් වහන්සේ ගැන, උන්වහන්සේ මේ ලෝකෙට පැමිණීම කන්‍යාවකගේ උපත, ඒ උපතෙන් උන්වහන්සේ යලි මගේ ජීවිතයටත් මාංශගත වෙනවායි කියන ඒ විශ්වාසය අපි ප්‍රකාශ කරනවා. අපි එකම සභාවක් විදියට මේ දේ අදහනවා කියලා ඒ විතරක් නෙමෙයි. අපි දිවසිවරුන් මගෙන් දුන්න ජේසුගේ වචනය අපි විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි. මරණයට එහා ගිය සදාතනික ජීවිතය අපි විශ්වාස කරනවා කියලා තමයි අපි වහන්සේව අනුභව කරන්නේ. ප්‍රේමන්තයේ දිව පූජාව කියලා කියන්නේ පුදුමාකාර දෙයක්. ඒකෙදි අපි හිතනවා අපි ඒ පූජා වෙලාවේදී උන්වහන්සේගේ යාගයට විතරයි අපි ඇතුල් වෙන්නේ කියලා. ඒ නමස්කාරය ඇතුලේ උන්වහන්සේ අපිව වෙන තැනකට අරගෙන යනවා ප්‍රේමවන්තයි. ඒ නමස්කාරය ඇතුලේ රෝම 12:1-2 අපි මම කියන වචනේ ඔබ හිතින් කතා කියන්න. සහෝදරයනි, දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් පෙන්වූ බැවින් ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබෙන් උදක්ම ඉල්ලමි. ප්‍රේමන්තයනි, ඔබ දිව පූජාවට ගියාම උන්වහන්සේගේ පූජාවීම විතරක් නෙවෙයි, ශුද්ධ පාවුල්තුමාගේ අනාවරණය, ශුද්ධ පාවුල්තුමා දැන් කතා කරන්නේ කාගේ වචනද? ඒ ස්වරූපෙට, ජේසුගේ ස්වරූපෙට ඇතුල් වෙලා ජේසුගේම වචනයි විශුද්ධ පාවුල්තුමා කතා කරන්නේ. මොනවද කියන්නේ? උන්වහන්සේ පුදුමාකාර දයාවක් පෙන්වුවා. වැටිච්ච මිනිස්සයාට වැටිලාම ඉන්න දුන්නේ නැතුව
යලි ප්‍රථම ස්වභාවයට ඒ පරිපූර්ණ පෞරුෂයට ඔබව මාව අරගෙන ගිහිල්ලා ඒ විතරක් නෙවෙයි ඔබව ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ රුධිරය ඔබට දෙද්දී උන්වහන්සේ කියනවා උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔබ ඔප්පු වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි සැබෑ බුද්ධිමය නමස්කාරය ඒකයි. මොකද්ද බුද්ධිමය නමස්කාරය? ඔබව ජීවමාන යාගයක් විදියට ඔප්පු වෙන එක. දිව පූජාව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව වගේ විතරක් නෙවෙයි. මොකක්ද එහෙනම් ඔබේ පූජාව? යක්ෂයාගේ ස්වරූපය අරගත්ත ඔබව පූජා කරනවා. ඒ වෙනුවට ජේසුගේ ස්වරූපය ඒක තමයි ජේසුගේ තමකම නැසලා කුරුසේ දරාගෙන ඉන්නේ. ඒ කුරුසේ දරාගෙන යන ගමනේ වෙන්නේ වෙන මොකුත් නෙවෙයි. යක්ෂයාගේ ස්වරූපය ඔබෙන් අයින් වෙලා ඒකයි ඔබ පූජා කරන්නේ. දෙවියන් වහන්සේගේ ස්වරූපය උන්වහන්සේ කුරුසේ පූජා කරලා උන්වහන්සේගේ ස්වරූපය අපිට දෙනවා වගේම අපේ වැටිච්ච ස්වරූපය අපි උන්වහන්සේගේ ඉදිරියේ අපි පූජා කරලා උන්වහන්සේගේ ස්වරූපය අපි ලබා ගන්න එක තමයි දිව්‍ය පූජාව. හරි ගැඹුරුයි ප්‍රේමන්තේ. ඒක තමයි සැබෑම නමස්කාරය කියලා සුදු පෞතුමා රෝමෝන්ට කියනවා. ඊට පස්සේ කියනවා ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී සිත අලුත් කර ගැනීමෙන් වෙනස් අය වන්න. මොකද්ද මේ කියන්නේ? ඔබගේ අතුලාන්තයේ අර ස්නාව ජෝන්තුමා කිව්වා වගේ ඔබ හැසිරීමෙන් ස්වභාවය වෙනස් කරනවා. ලෝක ව්‍යවහාරය මොකද්ද? ප්‍රශ්නයට අරගලයට හවු වෙලා කඳුළු ඇතුලේ ඒවා අන්ධකාරයට ලක් වෙලා උන්වහන්සේගේ සැලැස්ම පේන්නේ නැතුව යන එක. හැබැයි කුරුසේ ගමනේදී ක්‍රිස්තුස් වහන්සේ පෙන්නවා මම ඒ හඬ ඇතුලේ කුරුසයට ගිහිල්ලා මැරුණත් උන්වහන්සේගේ සැලැස්ම ඒ විදිහටම තියෙනවා කියලා. ජේසුස් කියනවා මම යලි ලබන පිණිස මගේ දිවි පූජා කරනවා. උන්වහන්සේ එය මට ආපහු ලබා දෙනවා. මේකම තමයි අපි දිවි පූජා කරන්නේ. අපේ ස්වභාවය උන්වහන්සේගේ ඒ පූජාසනයේ හැම අපේ ස්වභාවය අපි දෙනවා. ඒ ස්වභාවය උඩට උන්වහන්සේගේ ජීවයේ තියෙන ඒ රුධිරය උන්වහන්සේ ඉහනවා. ඒක තමයි ඒ කාලේ පූජාව සතාව දාද්දි ඒ ලේ අරගෙන පූජාසනයේ ඉහනවා බලන්න. ඔබ පූජාසනයේ ඔප්පු කරන්න හැම දිව පූජාවකම ඔබේ කැඩිච්ච, වැටිච්ච, නැති වෙච්ච ස්වභාවය. ඒ තුලින් ඔබේ ස්වභාවය පූජා කරද්දී උන්වහන්සේගේ ස්වභාවය ඔබේ තුලට ඇවිල්ලා ඔබව ඒ ගෞරවය, මහිමය ඇති කිරුළ දරන උන්වහන්සේගේ පරිපූර්ණ ස්වභාවයට ඔබ ඇතුල් වෙනවා ප්‍රේමවන්තයනි. ඒක තමයි කියන්නේ මේ ලෝකයේ ව්‍යවහාරය අනුව හැඩගැහෙන්න එපා. මයින්ඩ්සෙට් එක ඔබගේ ස්වරූපය හැසිරීම හැමදේම වෙනස් කරගෙන සිත අලුත් කර ගැනීමෙන් වෙනස් අයවන්න. ජේසුගේම හිත අපගේ හෘදයන් ඔබගේ දිව්‍ය හෘදයට සමාන ලෝක ව්‍යවහාරය අනුව හැඩනෝ ගැසී සිත අලුත් කර ගැනීමෙන් වෙනස් අය වන්න. ජේසුගේ හදවත ලබා ගන්න. ඒකට දෙවියන් වහන්සේගේ කැමැත්ත මාතේ කියන්න. එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා ඔබට තේරුම් ගත හැකියි. එදා අර ගහලග යක්ෂයා කියපු වචනයෙන් තේරුම් ගන්න බැරුව ගිය ලෝක ව්‍යවහාරය එතනින් නම් පටන් ගත්තේ. ඇයි? දෙවියන් වහන්සේගේ කැමැත්ත යහපත්ය, පිළිගත යුතුය, සම්පූර්ණය කියලා උන්ට ඒක දැනගන්න බැරුව ගියා. ඒ වැටිච්ච ඒ වගේ ස්වරූපයමයි අද ඔබේ වගේ තියෙන්නේ. ඒ නිසායි අපි අඬා වැළපී දේවම්මට සුතුවන්නේ. ඇයි? කැමැත්ත, දෙවියන් වහන්සේ කැමැත්ත
එහෙන් පිටින්ම තමන්ගේ ජීවිතය කරගෙන 16ක් වුණා කැමැත්තට. මේ ස්වභාවය තමයි උන්වහන්සේගේ කැමැත්ත අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. කුරුසේ මරුවා කියලා කැමැත්ත වෙනස් වෙන්නේ, කාකුල කැඩුණා කියලා වෙනස් වෙන්නේ. ජීවිතේ ඔබගේ මොන ප්‍රශ්නයක් අරගලයක් ආවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඇයි? ඒ කැමැත්ත යහපත්. ඒ කැමැත්ත පිළිගත යුතුයි. ඒක හරි සම්පූර්ණ තේරුම්. එතකොට ඔබට තේරුම් ගන්න හැකි වෙනවා මේ කැමැත්ත. ඒක මහා දෙයක්. අපේ ජීවිතේ අපි ආපස්සට හැරිලා බලද්දි තමයි අපි අයිවන් අයගේ ටෙස්ටිමනි එක අනිත් කරන්න යනවා. ආපස්සට හැරිලා බලද්දි තමයි තේරෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තයි අපේ කැමැත්තයි අතර පරස්පරයක් සමානක් කරලා තියෙන්නේ නැති. අපි ඒ වෙලාවේ දෙයක් ගැන අපි ඉස්සර කල්පනා කරන්නේ. හැබැයි long term අරගෙන බලපුවාම ඒ කැමැත්ත යහපත් පිළිගත යුතුයි සම්පූර්ණයි. ඒක තමයි දිව පූජාවේ මේ ස්වභාවයෙන් වාසේ වෙනස් කරන්නේ. ඔයාගේ ස්වභාවය වෙනස් කරන්න ඔයාම පූජාවක් වෙන්න ඕනේ. ඔයාගේ මේ දේ අදා ගන්න නැති self centered ස්වභාවය, ස්වකේන්ද්‍රීය ස්වභාවය බාර දෙනවා. ඒ ස්වභාවය පූජාවක් කරනවා. උන්වහන්සේගේ රුධිරය ඔබට කියලා ඔබේ ස්වභාවය වෙනස් කරලා ඒ අපි කියමු පරිපූර්ණ පෞරුෂයට අපි අරගෙන ඇවිල්ලා ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් ඇති කරනවා. හරිද? බලන්න මම ඔබට කිව්වා මේ අන්තිම ටික සමාවෙන්න මේ දිග ඇති නම් මේ කියන්න ඕනේ. අද පල්ලි ගියාම තිබ්බේ උන්වහන්සේගේ අන්‍ය රූප විලාශය. පල්ලයට ආපුවම මේක දකින්න පේදුරු ජුවාන් ජාකබ් පිස්සු හැදෙනවා. පිස්සු හැදෙන ස්වරූපයක් වෙන්න එපා. මොනවද කියන්නේ? වෙන මොකුත් ඕනේ නැහැ. අපි මෙතන කුටියක් හදමු. ඔයාට මෙතන එකක් හදමු. එලියට මෙතන එකක් මොසස්ට හදමු. හරිද? ජේසුස් කියනවා ඒව කරන්න ඕනේ. ඇයි? ඒක කියන්නේ ජේසුස් මොකද්ද? ඊට වඩා ඔබේ ජීවිතේ ඔබ මගේ ස්වභාවයම ඇතුල් කරගන්න ගෝලෝ 12 දෙනා මැරිච්ච විදිය පොඩ්ඩක් හොයලා බලන්න. සුදු ජුවාම් තුමා ඇරෙන්න අනිත් ඔක්කොම නින්දිත මරණයන් වලට යවුනේ. හැම ගෑවා හෙල්ල වලින් යන්න. තෝමස් තුමා කියනවා ඇලේ දකින්න මට ඕනේ නැත්තම් මම අදාන්නේ නැහැ කියලා. ඔහුගේ ශරීරයේ හෙල්ලේකින් ඇනලා තමයි එයාගේ ජීවිතේ පූජා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ. එතකොට කුරුසේ ගමන කියලා කියන්නේ අපේ මිනිස්සුන්ට අද ඒක කුරුසේ ගමන කියලා කියන්නේ අනේ මොනාරි ලැබෙන්නේ අර ස්වරූපේ. බලන්න මේ ගෝලයෝ අර පල්ලි තුනක් හරි කූඩාරම් තුනක් හරි අර තුන් දෙනාට ඇති කරා නම් සම්පූර්ණයෙන්ම ફોකස් එක නැති වෙලා ගියලා. Tamante ඒ ස්වරූපෙට ඇතුල් වෙන්න බැරුණයි. අපි හැමතිස්සෙම බලන්නේ රිචුවල් එක ඇතුලේ වත් පිළිවෙත ඇතුලේ ලබා ගන්න. එතකොට God centered තැනට, දේව කේන්ද්‍රයේ තැනට යන එක නැවතෙන. දෙවියන් වහන්සේගේ කැමැත්ත හොයන දීර්ඝ ව්‍යවහෘතයට සමාන වෙලා, උන්වහන්සේගේ යහපත් බව හොයන දිව්‍ය ව්‍යවහෘතයට සමාන වෙලා, උන්වහන්සේව පිළිගන්න දිව්‍ය ව්‍යවහෘතයට සමාන වෙලා, උන්වහන්සේගේ දෙවියන් වහන්සේගේ සම්පූර්ණ සලස්ම දකින්න දිව්‍ය ව්‍යවහෘතයට සමාන වෙලා. අපි කියමු හෘදයේ නැගිටින සංකල්ප
පමණ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අප ලැබේවා. අපි ජීවනදායක අනුපරිතෙන් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී එලිතරව අපි මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින පියාණනි, වහන්සේගේ ශ්‍රී නාම ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය කරේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ නිමෙන්න වේවා. අපගේ දිනදා භෝජන ආදාන කරනවා. අපේ විතරයි වැරදි අපමාන අපගේ දරුවෝ කමාත කරනවා. අපවස්ථාන වශයෙන්ට අපේ නොනොදී යාපුරු නමුදාන කරනවා. අපසාරයක් රාජ්‍යද බලයද මහිමයද සදාන වහන්සේගේ තෙද බල යස කිරුල ආය ක්‍රිස්තුස් වහන්සේ සතු ඒකයි කියන්නේ රාජ්‍යද බලයද මහිමයද ක්‍රිස්තුස් වහන්සේගේ ශාරීරික කොටසක් වෙදී අපිටත් ඒක අයිති. Praise the Lord. Praise the Lord. Praise the Lord.